ඩ්‍රයිවිං ස්කූල් එකක් සිලෙක් කරගන්න එක තමයි මංහිතන්නේ අපි ප්‍රයිවට් නොකර ඩ්‍රයිවින් ස්කූල් එකත් රු යනවනම් ඩ්‍රයිවිං ලයිසන්ස එක ගන්න එක මේන්ම පොයින්ට එක මොකද අපි ඒකොලන්ට ලොකු මුදලක් ගෙවන්න ඕනෙ මෙහෙ මුලින්ම සිලෙක් කරගන්න තමන් කොහෙද තමන්ගේ ප්‍රක්ටිකල් එක්සෑම් එක කරන්න කියන එක ඒ කියන්නේ මෙහෙ තියෙනවා යාෆල්ලා උපලන්ස් බැස්පී සොලටරියයි වගේ එක තැන්වල ට්‍රෆික් වර්කත් තියෙන තොට ඒ තැන්වල තම අපිට අපි චූස් කරන්නත් පුළුවන් ඔන්ලයින් තමන්ට කැමති තැන ඒවගේම අපි ලර්නසේකින් යනන ඒකොලන්ට අපිට කියන පුළන් අපිට මෙතන තමයි එක්සෑම එක කරන්න ඕනෙ කියලා ඉතිං අපි ගොඩක්ලාට ලර්නස එක අප සිලෙක් කරනවානම් සොලටරිය නං එක්සෑම එක කරන්නේ සොලටරියවරම ට්‍රෆික් ස්කූල් එකක් අපි සිලෙක් කරගන්න එතකොට අපි ලර්නිං යන්නේ අපි එක්සෑම් කරන ඒරියයකීමයි ප්‍රක්ටිකල් ටෙස්ට එක 40 මිනිස් ටෙස්ට එකක් ඉතින් ඒ 40 මිනිස් ඇතුළත ඒගොලන්ට ලොකූ දුරක් පිට යන්න බැහැ ඒගොලන් ඉන්න ට්‍රෆික් වර්ක ටේරියයකේ තමයි ඒගොලන් අපිට රූටස් 3-4කින් එකක් තමයි අපිට රැන්ඩම්ලි දෙන්නේ ඉතින් අපි ට්‍රෆික් ස්කූල් එකත් එක් අපි ඒ රූත්සල ගිහිල්ල ෆමේලියන අපිට එක්සෑම් එක කරන එක කොට අපිට ලොකු අමාරුවක් නෑමකද අපි දන්නවා සාමානයෙන් ෆමිලිය අපිට බෝඩ්ස් ෆමිලිය අපි දන්නවා ඒ පාරවල් අපි ප්‍රක්ටිස් කරේ පාරවල්ල එමතින් තමන්ට වාහනයක් නැති කෙනෙක් නම් ඩෙෆිනිටලි මේ පොයින්ට එක කන්සිඩ කරලා ට්‍රෆික් ස්කූල් එකක් නැත්තං ලර්නස් එකක් සිලෙක් කරගත් මේ මට ට්‍රෆික් ස්කූල් එකින් හම්බච ඩ්‍රයිවිං ලයිසන්ස් එක බුක්ස් කියවන්න කම්බැලි කෙනෙක් නං නැත්තං වගේ ජොබ් එක හින්ද හරි නැත්තං ස්ටඩී සින්ද හරිවාට බිසිනම් වෙලාවක් නැත්තං ජනයන ගමන් මගේ වීඩියෝස් බලන්න ඉතිං ඔව ලංකාවිදල බලන්න කෙනෙක්නම් ඒත්වාට මේක උදව්වේ හොඳ ඩ්‍රයිවිං ඩිෆෙන්සිව් ඩ්‍රයිවිං